හෙලව් ළමයි කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න ළමයි ඉතින් දුලිය ස්කින් එකේ ප්‍රොඩක්ට් එක ගැන ඉතින් ඔයාලට මම ආයෙමත් මගේ බිෆෝ ආෆ්ටර් එකක් දාලා ඉතින් ඔයාලට ඇත්තම පෙන්නන්න හිතුණා. මොකද ගොඩාක් අය ඉතින් දේවල් රැවටිලා ඉන්නවනේ ප්‍රොඩක්ට් ගැන. යන්න ඒක නිසා ඔන්න දුලිය ස්කින් ෆේස් ඇන්ඩ් බොඩි ක්‍රීම් බොඩි ලෝෂන් ඔන්න මම යූස් කරන්නේ දුලි ෆේස් ක්‍රීම් බොඩි ලෝෂන් බොඩි ක්‍රීම් ඔන්න මගේ බිෆෝ ආෆ්ටර් ඉතින් ඔයාලා බලන්න මගේ පේජ් වල මගේ YouTube channel එකේ මගේ බිෆෝ ආෆ්ටර් තියෙනවා Insta එකේ හැමදේම බලලා මගේ අවුරුදු ගානකට කලින් වෙනස ඊට පස්සේ දැන් තියෙන වෙනස බලන්න. ඔව් ළමයි දැන් සමහර අය කියනවා මේකප් දාන්නේ. ඔව් ඉතින් මේකප් ගැන සාමාන්‍යයෙන් හැමෝම දන්නවනේ. කවදාවත් අර වගේ මගේ කලින් තිබ්බ ඩාර්ක් ස්කින් එකට ඔච්චර සුදු මේකප් එකක් දාන්න බෑ. හරිද ෆිල්ටර්ස් දෙකමත් බෙල්ල අත එකසෙන් කලක් ඉන්නේ නැහැ. හරිද? ගොඩක් අය කියනවා මේකප් දාන්න කියලා. කළුම කළු කෙනෙකුට කොහොමද මේකප් දාන්නේ? මේකප් එක දාලා මතර ස්කින් ටෝන් එක මෙච්චර තමයි ෆුල් ස්නේ බඩිකම සේම් වෙන්නේ.